අයුබෝවන් සතිය වැඩසටහනට ඔබ සෑම දෙනාම මේ බොහොම ආදරයෙන් පිළිගන්නවා. අද මම හිතන්නේ අපිට කතා කරන්න වෙන මූලික මාතෘකා ටික ගත්තට පස්සේ සියලු මාතෘකා අභිබවා මතුවෙච්ච දැවැන්ත මාතෘකාවක් මේ මොහොතේ තියෙනවා ලෝක මට්ටමින් සහ ජාතික මට්ටමිනුත් මේ තත්ත්වය අපිට මේ පේන්න තියෙනවා. මේ මොකද මේ අද අර කාලයකට පස්සේ අවුරුදු 2-3කට පස්සේ අපිට පේනවා නැවත තෙල් පෝලිං ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට තව මාසයක් විතර මේ වැස්ස හම්බුනේ නැත්නම් උඩරට ජල පෝෂක ප්‍රදේශවලට සමහර වෙලාවට විදුලිය කප්පාදුවක් පවා එන්න ඉඩකඩ තියෙනවා. හැබැයි මේ 22 ආපු විදිහ එකක් නෙමෙයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඊට වඩා වෙනස් සහ 22 ආපු එක අපිට යම් ප්‍රමාණයකට රට ඇතුලේ පාලනය කරගැනීමේ හැකියාවක් තිබුණා නම් මේක මේ රට ඇතුලේ පාලනය කරගැනීමේ හැකියාව ඊටම අවම තත්වයක්. එතකොට මේක ඒකට හේතුව තමයි මේක මේ ලෝක මට්ටමේ ප්‍රශ්නයක්. අපි කතා කරන්නේ වෙන දෙයක් ගැන නෙවෙයි. මේ ඇත්තටම මේ කතා කරන්නේ මැද පෙරදිග හටගත්ත මේ යුද්ධ තත්ත්වය ගැන. ඉතින් අද මේ සම්බන්ධව කතා කිරීමට මේ සම්බන්ධව අපිත් එක්ක සාකච්ඡා කිරීමට අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා මේ මහින්ද හත්තක සහෝදරයා. අපිට මම හිතන්නේ මේ සහෝදරයාට විශාල පරිණත දැනුමක් තියෙනවා මේ සම්බන්ධව. ඒ වගේම විශාල අත්දැකීම් තියෙනවා මේ සම්බන්ධව. විශේෂයෙන් මේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් සහ දේශපාලන ව්‍යාපාරවල ඒ වගේම සමාජ ව්‍යාපාරවල වැඩ කටයුතු කරපු සහෝදරයෙක්. ඉතින් මම මුලින්ම මහින්ද සහෝදරයන් අහන්න කැමතියි. දැන් මේ අපි අර කියාපු විදිහට මේ අපිට මේ පාලනයකින් අපේ පාලනයෙන් තොර තත්වයක් මේ රටේ ඇති වෙලා තියෙන්නේ මොන වගේ එකක් ඇතුළේද? මේකට බලපාලා තියෙන ජාත්‍යන්තර තත්ත්වය මොන වගේද කියන කාරණාව ගැන ඉස්ලාම ඔබගෙන් දැනගන්න අපි කැමතියි. ඔව් නන්දුල මේ ඔබ සඳහන් කරා මේ 22 පැතිච්ච තත්ත්වය. ඒ 22 තත්ත්වය අපේ රට තුල ආර්ථික කළමනාකරණයේ තියවිච්ච නොමනාකම් නිසා ඇතිවෙච්ච අර්බුදයක්. නමුත් මේක ඊට වඩා හාත්පසේ වෙනස් නැහැ. ලෝක ජාත්‍යන්තර වශයෙන් පවතින වෙළඳ පොලේ පවතින විශේෂයෙන් තෙල් වෙළඳ පොලේ පවතින ගැටුම්කාරී තත්ත්වය නිසා ඇතිවෙච්ච එකක්. ඒකට හේතු වුණේ කවුරුත් දන්න විදිහට දැන් ඉස්රායල් සහ ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මහා පරිමාණයේ ප්‍රහාරයක් දැක් කළා. මේ ප්‍රහාරය ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ දින කිහිපයක් ඇතුළත ඉරානයේ දේශපාලන අලි කම්මනේගේ දේශපාලන නායකත්වය විනාශ කරන් පස්සේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. දැන් දිගට ඇදෙන යුද්ධය. මේ යුද්ධයේ දිගට ඇදීම නිසා සිද්ධ වෙන්නේ එකතකින් ඉරානයට දිගින් දිගටම පහර එල්ල. එතෙන් අනෙත් අතට ඉරානයත් ප්‍රතිපහාර එල්ල කරනවා. මේ ප්‍රතිපහාර එල්ල කිරීම නිසා තෙල් මධ්‍යස්ථාන විනාශ වෙනවට අමතරව නාවික ගම මේ හෝම සමුද්‍ර සංධිය හරහා කරන නාවික ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතරට තත්ත්වයට. මේ නිසා තෙල් මේ අර්බුදයේ තෙල් අර්බුදයේ ඉක්මවා යන ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මේ රටවල විශාල ලෝකයේ තෙල් අපනයනයේ 20% විතර සාමාන්‍යයෙන් ගණන් බලලා තියෙන ආකාරයට ගල්ෆ් කලාපයේ රටවලින් තමයි යන්නේ. මේ සියල්ලම පාස් වෙන්න ඕන මේ හෝමුස් සමුද්‍ර සංධිය. ඒක මේ කිලෝමීටර් 30ක වගේ දුර ප්‍රමාණයක් තියෙන අවශ්‍ය ඕනම වෙලාවක ඉරානයට ඒව બ્લોක් කිරීමේ නතර කිරීමේ හැකියාව තියෙනවා. ඒක දැන් වෙලා තියෙනවා. මේ නිසා එකතකින් තෙල් නිෂ්පාදනය නැති වුණා මධ්‍ය පෙරදිග රටවල. දෙවැනිව ඒ තෙල් නිෂ්පාදනය අපනයනය කිරීමේ මාර්ග නැති වෙලා තිබුණා. තුන්වෙනිව මේ රටවල මේවා පදනම් වෙලා තියච්ච ආර්ථිකයක් තිබුණා. විශේෂයෙන් ගල්ෆ් කලාපයේ රටවල් මූල්‍ය වෙළඳපොලේ ඊටම ඉහළ තැනක පවතින රටවල්. ඩුබායි වගේ රටවල්, කටාර් වගේ රටවල් වල ආයෝජක ඉෂාම මේ ඉහළ මට්ටමේ ආයෝජකෝ එකතකින් ඒ රටවල ආයෝජනය කිරීමට අමතරව ලෝකයේ ලන්ඩන්, වොෂින්ටන්, ටෝකියෝ, චෙන්නයි වගේ රටවල සිංගප්පූරු වගේ වෙළඳ පොල්වල විශාල වශයෙන් ආයෝජනය කරපු මේ ආයෝජනය අද නතර වෙලා තියෙනවා. ඒකට හේතුව එකක් මූල්‍ය ගැන දෙනු ඇනහිල්ලා තත්ත්වයකට. මේක සමස්තයක් වශයෙන් විශේෂයෙන් මැද පෙරදිගට බලපානවා. නමුත් ආසියානු රටවලට ආසියානු රටවල ඉන්දියාව වගේ දකුණු ආසියානු රටවලට වගේ පෙරදිග ආසියාවේ ජපානයේ දකුණු කොරියාව සිංගප්පූරු වගේ රටවලටත් වගේම බටහිර රටවලටත් බලපානවා. නිසා මේක ඇත්තම සමස්ත ලෝකයේ ආර්ථිකයටම බලපාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා.
ඔව් මං හිතන්නේ මේ ඒක ගත්තට පස්සේ අපි මෙහෙදි අපි යුද්ධය දිහා බලන විදිහ ගත්තාම අපි යම් මට්ටමකට ප්‍රේක්ෂකයන් බවට පත් වෙලා තියෙනවා. ඊරානයේද ගහන්නේ, ඊශ්‍රායලයේද ගහන්නේ, කවුද දිනන්නේ වගේ එකක් ගැන කතා කරන අපිට ඇත්තටම කතා කරන්න සිද්ධ වෙන්නේ යුද්ධයක් කියලා කියන්නේ හැමතිස්සෙම අපි දන්නවා මේ මොකද්ද අපි ගත්තාම මේ ක්ලාසිකල් පොලිටික්ස් වල එහෙමත් නැත්නම් අපි කියනවා සාම්ප්‍රදායික එහෙම නැත්නම් මේ සම්භාව්‍ය දේශපාලනය ඇතුලේ කතා කරන දේ තමයි දේශපාලනය ඉස්සරහට ගෙන යාම කියන එක නැවතිච්ච. එහෙම නැත්නම් ඒක හිර වෙච්ච වෙලාවක දේශපාලනය නැවත ප්‍රතිනිර්මාණය කරන මේ මොඩියුල් එකක් විදිහට අපි ගන්නවා යුද්ධය කියන කාරණාව. එතකොට එතනදී අපිට කතා කරන්න වෙන්නේ මේ ප්‍රේක්ෂකභාවය කියන කාරණාවට එහා පැත්තේ ගිහිල්ලා මේක ඇතුලේ මොනවද වෙන්නේ කියන කාරණාව. I think මේ අනිත් පැත්තෙන් අපි ගත්තම මම හිතන්නේ මේ මහින්ද සහෝදරයා බොහොම පැහැදිලිව කිව්වා 120ක ඒ කියන්නේ මේ මොකද්ද තෙල් සැපයුමෙන් 120ක ප්‍රමාණයක් පාලනය වෙන්නේ මෙන්න මේ කලාපය ඇතුලේ කියලා. ඒ වගේම තව කාරණාවක් තියෙනවා මේ පර්සියානු බොක්ක එහෙම නැත්නම් පර්සියන් ගල්ෆ් එක කියන එක ගත්තට පස්සේ එතන හම්බෙන තෙල් ටිකක් විශේෂයි. අපි කියනවා ස්වීට් ක්‍රූඩ් ඔයිල් කියලා. ඒ කියන්නේ ඊටම පහසුවෙන් මේ මොකද්ද පිරිපහදු කළ හැකි මේ තෙල් තමයි මෙහි තියෙන්නේ. එතකොට අපි අපේ රට ගත්තත් අපේ රටේ තියෙන සපුස්කන්ධයේ තියෙන මේ පිරිපහදුගාරය ගත්තාම ඒ පිරිපහදුගාරය පුරුදු වෙලා ඉන්නේ මේ ස්වීට් ඔයිල් රිෆයින් කරන්න. එතකොට මේ තව අපි ගත්තොත් අපි තව කියනවා වෙනිසුලාවේ තමයි විශාලම තෙල් නිදිය තියෙන්නේ කියලා. නමුත් ඒ ක්‍රූඩ් ඔයිල් එක ස්වීට් ක්‍රූඩ් ඔයිල් නෙමෙයි. ඒකේ තියෙන සල්ෆර් ප්‍රමාණය වැඩි. ඔහොම කාරණා ටිකක් තියෙනවා. එතකොට දැන් අනිත් පැත්තෙන් ගත්තට පස්සේ තව එක කාරණාවක් මම හිතන්නේ මේ කියන්න අවශ්‍යයි. ඒ තමයි මේ මොකද්ද ඔය ෆෝමෝස් සමුද්‍ර සංධිය ආසන්නව තියෙන පර්සියානු මේ බොක්ක අවට තියෙන රටවල් ටික ගත්තට පස්සේ විශේෂයෙන් ඩුබායි ඊට පස්සේ අබු ඩාබි ඒ වගේ ප්‍රධාන නගර තියෙන එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයට අයිති ප්‍රදේශ ගත්තාම එක පැත්තකින් මේවා ඇවිල්ලා මේ අපි කියනවා ටැක්ස් හෙවන්ස් කියලා. එහෙම නැත්නම් මේ මොනවාද මේ විදේශීය මේ බැංකු කටයුතු ඊටාම පහසුවෙන් මේ බදු අය කරන්නේ නැතුව පවත්වාගෙන යා හැකි තැන්. එතකොට මේවා එන සමහර විශාල ආයෝජනයන් ගත්තට පස්සේ කළු සල්ලි වල ඉඳලා ලෝකේ තියෙන ගොඩක් දේවල් ආයෝජනය වෙලා තිනවා. පැනමා රාජ්‍ය වගේම එක මධ්‍යස්ථානයක් ඕක. තව පැත්තකින් ගත්තට පස්සේ මේ ඩුබායි අබු ඩාබි කියන ගුවන්තොටුපොළවල් ගත්තට පස්සේ මෙන්න මේවා ලෝක ගමනාගමනේ ලෝක ගුවන් ගමනාගමනේ මධ්‍යස්ථාන. මොකද අපි දන්නවා ඇමරිකාවට හරි ලංකාවේ ඉඳලා හෝ ඉන්දියාවේ ඉඳලා හෝ ඇමරිකාවට එහෙම නැත්නම් යුරෝපේ සමහර රටවල් වලට යන්න ගියාට පස්සේ දකුණු අප්‍රිකාවට ඒ වගේ තැන් වලට යනකොට මේ අර ට්‍රාන්සිට් එක එහෙම නැත්නම් මැද නැවතිලා යන්න තියෙන තැන ඕක. එතකොට ඒකත් එක කාරණාවක්. ඒතර මේක ඇතුලේ අපි ගත්තට පස්සේ ලෝක මට්ටමින් අති විශාල ආර්ථික කලාපයක් මේක. එතකොට මේ වගේ කලාපයක යුද්ධයක් හට ගන්නවා කියලා කියන එක ගත්තට පස්සේ මේ ඒක පහසු දෙයක් වෙන්නේ නැහැ කියන එක තමයි මේ මම හිතන්නේ මහින්ද සහෝදරයා අවධාරණය කරේ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අපිට මම හිතන්නේ කතා කරන්න වෙන කාරණාව තමයි දැන් මේ ලෝක මට්ටමේ වෙළඳාම කියන එක, ජාත්‍යන්තර වෙළඳාම කියන එක පවත්වාගෙන යාම සඳහා හදපු ආයතන තියෙනවා. අපි ගත්තොත් WTO එක තියෙනවා. ඊට පස්සේ ලෝක බැංකුව, මූල්‍ය අරමුදල වගේ ආයතන කීපයක් තියෙනවා. මෙන්න මේවා ඇතුලේ තියෙන නිශ්චිත සම්මුතියන් ඇතුලේ තමයි මේ ලෝක වෙළඳාම කියන එක පවත්වාගෙන යන්නේ. එතකොට මේ මෑතක මම හිතන්නේ ඔබ හැමට මතක ඇති මේ යුද්ධයටත් මුල් වෙච්ච මේ එක පාර්ශවකරුවෙක් වන ඇමරිකාවේ ජනාධිපතිවරයා මේ විශාල බද්දක් අය කරන්න ගියා ලෝක හැමෝගෙම. ඒ අය කරන්න ගිය එක ඇතුලේ මේ චීනය මේ පැමිණිල්ලක් දාලා තිබ්බා WTO එක ඇතුලේ ගැට් සංවිධානය ඇතුලේ ඒගොල්ලෝ පැමිණිල්ලක් දාලා තිබ්බා මේ ලෝක මේ ආර්ථික ගිවිසුම් සම්පූර්ණයෙන් උල්ලංඝනය කරලා මේ තියෙන්නේ කියලා. එතකොට දැන් ලෝක ආර්ථික ගිවිසුම් වලට මේ වගේ යුද්ධයක් ඇතුලේ මොකද වෙන්නේ? ඊළඟට ඒවා දුවන්න තව පුළුවන් වෙයිද? එහෙම නැත්නම් මේ තියෙන ගිවිසුම් සම්පූර්ණයෙන්ම අලුත් කරන්න වෙයිද කියන ප්‍රශ්නේ තමයි ඊළඟට මහින්ද සහෝදරයන් අපිට අහන්න තියෙන්නේ. ඇත්තම මේ ගැට් සංවිධාන නැත්නම් ජගත් වෙළඳ WTO වගේ සංවිධාන මේ ආර්ථික කළමනාකරණයේ ආර්ථික ගනුදෙනු සිදුවීමේදී වැදගත් කාර්යභාරයක් ඉස්තරලා විධිමත් ආකාරයට විධිමත් කිරීමේ උත්සාහයෙන් හැටියට තමයි ඒ ආයතන දෙකම දකින්න පුළුවන්. නමුත් මේ වර්තමාන දේශපාලන ප්‍රවණතාවය අනුව ඒ වගේ සංවිධාන වලට පැවතිය හැකිද කියන ප්‍රශ්නය. ඔබ කලින් සඳහන් කරා වගේ ට්‍රම්ප් හිතුමතේම
කිසිම සාකච්ඡාවක් හෝ මේ සම්මන්ත්‍රණයක් නැතුව අනිත් අයට අදහස් දැක්වීමේ අවස්ථාවක් නොදීම ඒකපාක්ෂිකව ඇමරිකාවට ආයෝජනය කර බණ්ඩ සමහර රටවල 150 බදු තීරු බදු අනුපාතය සමහරව 100% තීරු බදු පදම මේ කතාව වැදගත්කම තියෙන්නේ ඒ තීරු බදු පැනවීම එයා හේතු යුක්ත කෙරේ ඇමරිකාව මේ රටවල් වලට ඇමරිකාවට මේ රටවල් සමග කරන ගනුදෙනු වලදී විලඳ අවාසියක් සිද්ධ වෙනවා. ඇමරිකාවෙන්ට අපනයනය කරනවට වැඩි ඇමරිකාව අපනයනය කරනවට වැඩි ඇමරිකාවේ ආනයන ප්‍රමාණය වැඩි. ඒ නිසා මේ බදු පැනවීම තුළින් ඇමරිකානු ආර්ථිකය නගා සිටවන්න අවස්ථාවක්. නමුත් ඉතා පැහැදිලිව පේනවා මේ නන්දොල බැලුවම ඇමරිකාව සමහරට මේ බදු පනවලා තියෙන්නේ ඇමරිකාවේ වෙළඳ අතිරික්තයක් තියෙන රටවලට. සමහර බ්‍රසීලියට නිදර්ශනයක් බ්‍රසීලිය හා ඇමරිකාවන ගණදොල වලින් වෙළඳ අතිරික්තයක් හිමි වෙන්නේ ඇමරිකාවට. ඒ වගේ තව සාර රටවල් සංඛ්‍යාවක් තියෙනවා. නමුත් මේ රටවල් බ්‍රසීලියට 100%ක තීරුබදු පැනවුවා. මේ කියවෙන කතාව තමයි ඇත්ත වශයෙන්ම ලෝකයේ හිටපු පාලකයාට ආදරේ නිසා තමයි 100% මේක මේ බොල්සනාරෝට කැමතියි කියලා එයාට සලකන විදිය අවුල් කියලා තමයි 100% දානවා කියලා. ඒක හරිය පටු විදියට මේ ප්‍රතිපත්ති තීන්දුව කළා. ඒකෙන් පේන්නේ මේ අද මේ ලිබරලයිස් ආර්ථිකය කළමනාකරණය කිරීමේ නීති රීති සම්ප්‍රදායන් සියල්ලම ඉවත දාලා තියෙනවා. ඒක ආර්ථිකයට විතරක් නෙවෙයි යුද්ධයටත් දේශපාලනයටත් හේතු කරගෙන තමයි ඉරානයට මේ ප්‍රහාරය දෙන්නේ. මේක ප්‍රතිඵලය ඇත්ත වශයෙන්ම මේ මැදපෙරදිග කලාපයට විතර සීමා වෙන දෙයක් නෙවෙයි. ලිබරල් ආර්ථික ක්‍රමයේම ලොකු අර්බුදයකට ලක් කරන වැඩපිළිවෙලක් නෙවෙයි. මේ නිසා ලෝකේ විවිධ රටවලට වෙන වෙළඳ ගන්නවල සම්පූර්ණ අත්හිට වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. හදිසියේ ඇති වෙච්ච මේ ප්‍රහාර නිසා. ඒ එකක් ඇද ඔබ කලින් සඳහන් කරනා වගේ මේ තෙල් මිල වලට අමතරව මූල්‍ය වෙළඳපොලේ ඇති වෙලා තියෙන අර්බුදේ. ඒ නිසා මේ ප්‍රහාරය සමග ලන්ඩන්, ටෝකියෝ, ෂැන්හයි, සිංගප්පූරුව වගේ ඇමරිකාවේ මූල්‍ය වෙළඳපොළවල් වෝල් ස්ට්‍රීට් කඩා වැටලා තියෙනවා. විශාල පාඩු වෙලා තියෙනවා. ඒවා යුද්ධේ රිජුවම් බැලුවම යුද්ධේ ප්‍රතිඵල නෙවෙයි ප්‍රතිඵල තමයි. නමුත් ඒ යුද්ධය පිළිබඳව තීන්දුව ගන්න අය මේවා ගැන සැලකලා නෙවෙයි තීන්දුව ගත්තේ. මොකද මේ ප්‍රහාරය එල්ල වෙන්න කලින් ඉරානය කරපු තර්ජනයක් තමයි ඉරානයට මෙහෙම සන්නද්ධ ප්‍රහාරයක් එල්ල කරොත් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කිරීමට මිසයිල් ප්‍රහාරය එල්ල කරොත් මුළු මැද පෙරදිග කලාපෙන් යුද බිමක් වෙනවා. ඒක ප්‍රතිඵලෙ මුළු ලෝකෙටම බලපාන. ඒ නිසා මේ වගේ පියවරක් ගන්න එපයි කියන තර්ජනය ඒගොල්ලෝ කරා. මුත් පුදුම තත්ත්වයක් කරදී ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් හරි ඉස්රායලයේ බෙන්ජමින් නෙතන්යාහු හරි ඒව ගණන් ගත්තේ නැහැ. ඒගොල්ලෝ දේශපාලන උවමනා උඩම මේ යුද්ධේ කරා. ජය ගන්න පුළුවන්. නමුත් ඒක අද වැළකීලා තියෙනවා. මේකේ ප්‍රතිඵල හැබැයි ඒ රටවල් දෙකට විතරක් නෙවෙයි මුළු කලාපයට විතරක් නෙවෙයි රෝකෙට බලපාන තත්ත්වයක් ඇතිලා තියෙනවා. විශේෂයෙන් අපි තෙල් බිල ගැන තෙල් සම්බන්ධ බැලුවොත් තෙල් මේ ඉන්ධන වශයෙන් පාවිච්චි කිරීමට අමතරව පොහොර නිෂ්පාදනයට තෙල් පදනමක් කරනවා. අද දැන් යුරෝපීය රටවල වසන්තයේ උදාවත් සමග කෘෂිකාර්මික කටයුතු පටන් ගන්න කාලේ. ඒකට පොහොර හිගයක් ඇති වෙනවා කියන්නේ ඉස්සරහට ආහාර නිෂ්පාදනයේ බරපතල ගැටලුවක් තියෙනවා. ඒක මේ යුරෝපීය රටවල විතර සියලුම අනිත් එක මැද පෙරදිග රටවල. මැද පෙරදිග රටවල් විශාල ප්‍රමාණයෙන් ආහාර ද්‍රව්‍ය පළතුරු සියල්ල ආනයන කරන රටවල්. මොකද මේ රටවලට තියෙන කෘෂිකර්ම ඒගොල්ලොන්ගේ ත්‍රිවිධ ආර්ථික තත්ත්වෙද ඒ රටවල වග ගන්න වැඩි ඉතාමත් ලාභයි පිට රටවලින් ආනයන කිරීම. අද ඒව නැවතිලා තියෙනවා. දැන් එක අතකින් යුද්ධය නිසා තෙල් පිරිපහදු වගේ තෙල් මේ සැපෙම් මධ්‍යස්ථාන වගේ ඒවා විනාශ වුණා. ඊටත් වඩා වැඩි වශයෙන් මිනිසුන්ගේ ආහාර සැපෙම මැද පෙරදිග විශේෂයෙන් මැද පෙරදිග අද බරපතල ගැටලු තත්ත්වයකට ඇතුළත් වෙනවා. ඒ වගේම තමයි මැද පෙරදිග බොහෝ රටවල් වතුර පාවිච්චි. වතුර වය කරන්නේ ඩිසැලිනේෂන් කියලා මේ මුහුදු වතුර පිරිසිදු කරලා පාවිච්චි කරනවා. මේවා පහසෙන්ම යුද ඉලක්ක බංකොත් මේවා ආරක්ෂා කරන්න වැඩ පිළිවෙල දාලා නැහැ. මේ යුද හමුදා කඳවුරු
ගුවන් තොටුපොළවල් වගේ ඒවට ආරක්ෂක විධිවිධාන තිබුණාට මේ වතුර ටැංකිය වලට එහෙම සපයලා නැහැ. නමුත් වතුර ටැංකියකට ප්‍රහාරය කළ කිරීමේ ඉඩකඩ වැඩි. ඒක ප්‍රහාරය කළ කරොත් ඒ වෙන හානියක් මිනිස්සුන්ට බොන්න වතුර නැති වෙනවා. ඒ කියන්නේ බොහෝ විට මේ ඔය මේ ඉරානය අවට තියෙන අනෙකුත් අරාබි රටවල් වල හැම රටකම වගේ ඇමරිකානු යුද කඳවුරු තියෙනවා. ඒ හැමතැනටම වගේ ඉරානය පහර දුන්නා. නමුත් ඒ රටවල් වලින් නැවත පෙරලා ඉරානයට පහර දුන්නේ නැහැ. සමහර විට හේතුව ඔය ඔන්න ඔය තත්ත්වය වෙන්න පුළුවන්. ඔව් ඒවා මේ මොකද වතුර පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන වලට පහර දුන්නොත් ඒක මේ තෙල්ලෙන් වලට පහර දුන්නටත් වැඩි බරපතල. මිනිස්සුන් බොන්න වතුර නැති වෙනවා. මොකද ඉස්සර අරාබිකරේ කාන්තාරයේ කාලේ හිටියට වැඩි 100,000 ගුණක ජනසංඛ්‍යාවක් ඒ රටවල අද ජීවත් වෙනවා. ඒකට වතුර සපයන එක ලේසි වැඩක්. ඒක ඊශ්‍රායලටත් බලපාන. නිසා මේ යුද්ධය ගැන වැදගත්ම දේ නන්දල මට බැලුවාම පේන්නේ මේ පාලකයෝ අපේ පාලකයෝ වගේම මේ රටවල පාලකයෝ යුද්ධයේ ඇති වෙන ප්‍රතිවිපාක මොනවද කියන එක නිසි තක්සේරුවකට එළඹිලා නැහැ. එළඹුණා නම් මේ වගේ මේ ඉරානයේ යටපත් කිරීම සඳහා ඉරානයේ දේශපාලන නායකත්වය මරා දැමීමෙන් ඒකේ ගමන් මඟ වෙනස් කරන්න පුළුවන් කියන හිතවන ඒක මහා මුලාවක් බව ඔප්පු වෙලා තියෙනවා. ඒක මහා විශාල හානියක් වෙලා තියෙනවා. මේ යුද්ධය අපිට දැන් තියෙන තත්ත්වයට කියන්න බෑ. තව දවස් කීයකින් සති කීයකින් එන්න බැරිද. නමුත් ඒව දෙන්නම සමස්ත ලෝකෙටම බලපාන තත්ත්වයක් ඇති වෙයි. අද අපේ රටේ තියෙන මේ QR ක්‍රමයට ඉන්ධන ලබාගෙන තියෙන පෝලිම් වලට ඇදිරි තවත් පෝලිම් ඇති වෙන්න පුළුවන්. පොහොර වලට ප්‍රශ්නයක් ඇති වෙනවා. පොහොර හැදෙන්න පොහොර හිගේ ඔය ඉන්ධන පෝලිම් වගේ පේන්නේ නැති වුණාට අපේ ආහාර නිෂ්පාදනය බලපාන කාරණයක්. ආණ්ඩුව පෙරලන්න මුල් වෙච්ච හේතුවක් අපේ රටේ. හේතුවක් වෙනවා. දැන් මේ යුද්ධය කියන එක ඉරානය සහ ඇමරිකාව අතරත් ඉරානය සහ ඊශ්‍රායලය අතරත් ඇති යුද්ධයකට වැඩි සමස්ත වශයෙන් ලෝකයේ ගෝලීය ආර්ථික ක්‍රමය සහ ලෝකයේ යහපත් තැන කිරීම සඳහා මෙතෙක් පවත්වාගත් නිත්‍යානුකූල පද්ධතීන් තියෙනවා. අපි කලින් සඳහන් කරා වගේ ජගත් වෙළඳ සංගය WTO BRICS ඒ වගේම GATT වගේ ඊටත් වැඩි වැදගත්ම තියෙන එක්සත් ජාතීන්ගේ මණ්ඩලය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ සියල්ල අද අකර්මණ්‍ය වෙලා තියෙනවා. නොදැකත්තද අවලංගු කාසි බවට පත් වෙලා තියෙනවා. මේක පිරිසකර කරන් මම හිතන කලක් යාවේ මේ ජනතාව තුළ නැවත වරක් විශ්වාසයක් විශේෂයෙන් රාජ්‍යයන් තුළ නැවත වරක් මේ වගේ සංවිධාන කිරී විශ්වාසයක් ඇති කිරීමේ බරපතල අභියෝගයක් දැනට තියෙනවා. මම හිතන්නේ මෙහෙම කාරණාවකුත් උතන තියෙනවා. ඒ කියන්නේ දැන් අර මේ අපි ගත්තොත් එම සම්භාව්‍ය මේ මාක්ස්වාදී මේ අදහස් ඇතුලේ තියෙන එක මේ අදහසක් තමයි දැන් ලෝක යුද්ධයක් වගේ එකකින් සිද්ධ වෙන්නේ විශාල විනාශයක්. ඒ විනාශය කියලා කියන්නේ නිෂ්පාදන බලවේගවල විශාල විනාශයක් තමයි මේ කරන්න කියන එක. මාක්ස් කිම පරණ භාෂාවෙන් කිව්වොත්. එතකොට මේ නිෂ්පාදන බලවේග විනාශ කිරීම සම්බන්ධව තියෙන උවමනාව එහෙම නැත්නම් ඒ සම්බන්ධව තියෙන හඹා යෑම මේ රටවල් වලට තියෙන්නේ එක්තරා නිශ්චිත මට්ටමකට ආර්ථිකය වර්ධනය වුණාට පස්සේ තවදුරටත් ආර්ථික වර්ධන වේගයක් ලබා ගන්න බැරි වීම කියන එක සාමාන්‍ය සම්මත අදහසේ තියෙනවා. මේ දැන් පවතින නව ලිබරල් ක්‍රමය යටතේ වාර්ෂිකව ලෝක මට්ටමින් 3%ක වර්ධනයක් ලබා ගන්න අවශ්‍යයි. එහෙම ලබා ගන්න බැරි වෙච්ච මොහොතක හෝ එහෙම බැරි වෙන කාලයක් අවුරුදු කීපයක් යනවා නම් ඒ ගන්නට මේක නැවත කඩා වැටීමකට තමයි යන්නේ කියලා. එතකොට එක ක්‍රමයක් මේක නවත්ත ගන්න තියෙන විශාල යුද්ධයකට ගිහිල්ලා නිෂ්පාදන බලවේග විශාල මට්ටමින් විනාශ කරලා ඒ විනාශ කරන එක නැවත ගොඩ නැගීම. ඒ කියන්නේ අපි දෙවෙනි ලෝක යුද්ධයේදී දැක්කේ මෙන්න මේ සංසිද්ධිය. ඒතර පළවෙනි ලෝක යුද්ධය යටත් විජිත බෙදා ගැනීම සම්බන්ධ ප්‍රශ්නයක් නම් දෙවෙනි ලෝක යුද්ධය බවට පත් වෙන්නේ යටත් විජිත බෙදා ගැනීමට අමතරව මේ තියෙන නිෂ්පාදන බලවේග සම්පූර්ණ විනාශ කරලා නැවත ගොඩ නැගීම කියන කාරණාව. ඒකෙම උත්තරයක් විදිහට තමයි බ්‍රෙටන් වුඩ්ස් මේ ගිවිසුම හැදෙන්නේ. ඒක උඩ මේ මොකද්ද ඩොලර් එකේ වටිනාකම කියන එක, ඒ කියන්නේ මේ මොකද්ද රත්තරන් අවුන්ස් එක වටිනාකම ඩොලර් 35ක් කියලා නම් කරලා ඉවරලා මේ ණය කියන එක විශේෂයෙන් ප්‍රාග්ධනය මේ ප්‍රාග්ධනය අපනයනය කිරීම කියන එක ඇමරිකාව විශාල වශයෙන් පටන් අරගෙන අර තිබිච්ච අර පරණ භාෂාවෙන් කියන අධිරාජ්‍යවාදයේ වෙනුවට සුපිරි අධිරාජ්‍යයක් නිර්මාණය කිරීම කියන කාරණාවට එන්නේ. එතකොට මේ කාරණා ගැන දැන් මේ මොහොත වෙනකොට ගොඩක් වෙලාවට මේ දැන් ඉන්න මේ ඒ සම්බන්ධ වියතුන් උගතුන් නිතර කියන්නේ දැන් මේ කතා වැඩක් නැහැ. මේ විශේෂයෙන්ම අපි දන්නවා ෆුකුයාමා වගේ මේ
මොකද්ද න්‍යායවේදියෙක් කියපු කාරණා උනේ ඉතිහාසය ගමන් කරලා ඉවරයි. ඉතිහාසය ගමන් කරලා ඉවරයි. දැන් තියෙන චූටි ප්‍රශ්න ටිකක් ඇතුලේ විසඳ ගන්න විතරයි කියන එක. නමුත් ඒකත් එක්ක ඒ කාලෙටම සමපාතව මම දන්න තරමින් සමුවෙල් හන්ටින්ටන් වගේ කෙනෙක් මේ ලියනවා මේ වෙලාව ශිෂ්ටාචාර අතර ගැටුමක් තමයි තියෙන්නේ කියලා. මේ දෙකේ පොඩි සමපාත වීමකුත් තියෙනවා. දැන් ඉස්සරහට පන්ති ගැටුම කියලා එකක් ඉන්නේ නැහැ. තියෙන ශිෂ්ටාචාර අතරේ ගැටුමක් කියන එක. හැබැයි අපිට පේනවා මේ වගේ යුද්ධයක් ඇතුලේ හෝ මේ යුද්ධය එන්න පොඩි කාලයකට ඉස්සෙල්ලා රටවල් කීපයකම ඉරානයේ පවා මේක පන්ති ගැටුමක් බවට පත් වෙච්ච වෙලාවක් තිබ්බා. ඒ කියන්නේ මේ යුද්ධයට යන මොහොත වෙනකොට ඉරානයේ මේ උද්දමනයේ ඊටාම ඉහළ මට්ටමකට නැගලා ඒකට විරුද්ධව මිනිස්සු එළියට බහලා හිටියේ. ඒතර ගාසා තීරයේ යුද්ධය පටන් ගන්න ඕන මෙන්න මොහොත වෙනකොට නැතන්යාහුට ගෙදර යන්න කියලා විශාල මේ කලබගෑනියක් කරමින් හිටියේ ඊශ්‍රායලයේ මහජනයා. මොකද එයාගේ දූෂණ ක්‍රියා නිසා රටේ ආර්ථිකයට බලපෑමක් වෙනවා කියලා. මේ හැබැයි පොඩි කාරණාවක් නෙවෙයි මේක. ඊශ්‍රායලය කියලා කියන්නේ විශාල එක පුද්ගල ජල ජාතික ආදායමක් තියෙන රටක්. එතකොට මේ වගේ තත්වයකුත් මතුවලා තිබ්බා. ඒතකොට ලංකාවේ අරගලය කියන්නේත් ඇත්තටම මේ කෙලිම ආර්ථික ප්‍රශ්නයන් නිසා ආපු එකක්. බංග්ලාදේශය වගේ තැනකත් ඊට ආසන්න තත්වයක්. එතකොට දැන් මෙහෙම තත්වයක් ලෝක මට්ටමේම තියෙන වෙලාවක ඒක ගැන වැඩි ගණන් ගන්න නැතුව කට්ටිය කතා කරමින් හිටියේ නෑ මේ ශිෂ්ටාචාර අතර ගැටුමක් තමයි තියෙන්නේ. මේ කියන එක. නමුත් අපිට පැහැදිලිවම පේනවා මේ වෙලාවේ මේ යුද්ධය යන විදියත් එක්ක මේක නවත්තන්න කිසිසේත්ම මේ එකඟතාවයක් නැති තත්ත්වය ඇතුලේ විශේෂයෙන්ම ඊශ්‍රායලය සහ ඇමරිකාව ඒගොල්ලන්ට තියෙන උවමනාව අර කියන මේ ආර්ථික වර්ධනයට යනවා වෙනුවට එහෙම නැත්නම් මේ තියෙන මේ මොකද්ද මේ ආරක්ෂිත ක්‍රමවේද වලට එමත් නැත්නම් අපි කියන මේ සස්ටේනබල් ඉකොනොමි එකක් ලෝක මට්ටමින් හදන එක වෙනුවට මේකේ විශාල විනාශයක් කරාට පස්සේ ඇති වෙන තත්ත්වය නැවත ගොඩනැගීම වගේ කාරණාවක්. හැබැයි ගැටලුව තියෙන්නේ මට මතක නැහැ කවුද කිව්වේ කියලා මේ දෙවෙනි ලෝක යුද්ධේ මෙහෙම කරාට තුන්වෙනි ලෝක යුද්ධයක් ආවොත් හතරවෙනි එක කරන්න වෙන්නේ ගල් මුගුරු අරගෙන කියන එක. මොකද හේතුව මේ දැන් මෙතෙන්ට පාවිච්චි වෙන්න නියමිතයි බොහෝ විට මේ න්‍යෂ්ටික ආවි. දැන් ඉරානෙට මේගොල්ලෝ සමහරලාට බය නැතුව ගහන්නේ ඒගොල්ලොන් ගාව මේ න්‍යෂ්ටික මේ විකිරණය පාවිච්චි කරලා ඒගොල්ලෝ විදුලි බලය සහ බලශක්තිය නිර්මාණය කරාට තාම ආයුධ හදලා නැති නිසා. නමුත් සහ තව එකක් මම හිතන්නේ තව කතාවක් යනවා මේ එක ප්‍රවාද ගැන මම කියන්නේ මේ සම්බන්ධව තියෙන. ඒ කියන්නේ oil rich countries ඒ කියන්නේ තෙල් වලින් සම්පෝෂිත වෙච්ච ගොඩක් රටවල් වලට අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් තමන්ගේ හමුදා බලය හදන්නට ඇමරිකාව දෙන්නේ නැහැ කියන එක. හැබැයි අර අවුරුදු ගාණක් තිස්සේ මේ විශාල මේ සම්බාධක ප්‍රමාණයකට මූණ දීලා හිටපු ජනතාවක් තමයි ඉරානයේ ජනතාව කියන්නේ. එතකොට දැන් ඒ අය දැන් මේ කියන විදිහට ඇත්තටම මේ පාර වෙච්ච ප්‍රහාර වලින් අර එළිය බහැලා හිටපු සෙට් එක ඇතුළට ඇවිල්ලා ඒගොල්ලෝ දැන් ඉන්නේ මට තේරෙන හැටියට ඉරාන ආණ්ඩුවත් එක්ක. මොකද ඒක සාමාන්‍යයෙන් ජාතිකත්වයේ ස්වරූපයක්. මේ ඒ විදිහට ඇවිල්ලා ඒගොල්ලෝ මේ වෙලාවේ මේ දරුණු විදිහට යුද්ධ කරමින් ඉන්නවා සහ එතනදී අර මේ එක කතාවක් විදිහට එක ප්‍රවාදයක් විදිහට තියෙනවා. ඒ අයට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුළුවන් ඇමරිකාවට සහ ඊශ්‍රායලයට වඩා කියලා. මේ ඔබගේ ඒ ගැන අදහස මොන වගේද? ඇත්තම ඒක කාරණේ මට මේ කරුණු කීපයක් මතුවෙනවා. එකක් මම හිතන්නේ පැහැදිලිවම අපි බොහෝ අය ගණන් බැලුවේ දැන් පළවෙනි ලෝක යුද්ධයක් තිබුණා, දෙවෙනි ලෝක යුද්ධයක් ඊළඟට එන්නේ තුන්වෙනි ලෝක යුද්ධයක්. හැබැයි තුන්වෙනි ලෝක මට දකින හැටියට නම් තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති වුණා තුන්වෙනි ලෝක යුද්ධයක් හඳුනන. නමුත් ඒ ආකාරයට මුළු ලෝකෙම පිල් දෙකකට බෙදිලා යුද්ධ කරන තත්ත්වයක් නැවත ඇති වෙයි කියලා හිතන්න බෑ. මේ පළවෙනි ලෝක යුද්ධෙත් දෙවෙනි ලෝක යුද්ධෙත් මුළු ලෝකෙම අඩු වැඩි වශයෙන් පිල් දෙකකට බෙදිලා පිල් දෙකක් අතර කරපු යුද්ධයක් වුණා. ඒකේ අර්ථ ගැනීම මාක්ස්වාදී අර්ථ ගැනීම තියෙන්න පුළුවන්. නමුත් මූලික මම හිතන්නේ අද තුන්වෙනි ලෝක යුද්ධේ නම් ඒ වගේ ලෝකේ පිල් දෙකකට බෙදලා කරන යුද්ධයක් බවට පත් වෙන්න බෑ. ඒක දැනටමත් පේනවා. මොකද ඇමරිකාවට ඉතාමත් සමීපව තිබුණු නේටෝ සංවිධානයේ බටහිර යුරෝපීය රටවල් මේ යුද්ධයේදී කලින් ඉරාක ආක්‍රමණයේදී ඒ රටවල සහයෝගය ඇමරිකාවට ලැබුණා. නමුත් මේ යුද්ධයේදී ඒ රටවල් සහයෝගය දෙන්න මැලි වෙලා තියෙනවා. මේ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය වගේ ස්පාඤ්ඤය කෙලින්ම කිව්වා ඍජුවම කරලා අපේ ගුවන් තොටුපළවල් පාවිච්චි කරන් දෙන්න බෑ හමුදාය. ඉතින් ඒ නිසා තුන්වෙනි වරටත් ලෝකයේ පරිමාණ යුද්ධයක් තියෙන්න පුළුවන්. ඒක තුන්වෙනි ලෝක යුද්ධය කියලා හඳුන්වන්න පුළුවන් වේද කියන එක ගැටලුවක්. අර තේරුමේ. නමුත් ප්‍රශ්නයක් තියෙනවා ආනන්දවල මේක දේශපාලන උවමනාවම. ඒක ස්වභාව වෙනස් වෙලද. නැත්තම් අපිට කියන නරකයි මේ කියන්න බෑ.
මේක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වමනාවටම කරන යුද්ධයක්. එයාගේ තියෙන පිසු විකාරයක් කියලා මේ යුරෝපේ. ඒක ඇත්තම ඇමරිකාවේ ආර්ථික ක්‍රමයේ තුල ඉන්න ආර්ථික හසුරුවන දේශපාලනයේ හසුරුවන කණ්ඩායමේ වමනාව තමයි පේන්නේ. ඒක බොහෝ සමහර අය හඳුන්වන විදිහට මේ ඩීප් ස්ටේට් කියලා කියන්න පුළුවන්. නැත්නම් මිලිටරි මේ ඉන්ඩස්ට්‍රියල් කොම්ප්ලෙක්ස් කියලා කියන්න පුළුවන්. මේ අය තමයි මේ තීන්දුව ගන්නෙ. මේ අයගේ ව්‍යාප්තිය සඳහා අපිට මේවා කතා කරන්න තියෙන ඇත්තම මැද පෙරදිග දැනට තියෙන යුද්ධයේ තේරුම් ගැනීමට මේ දේශපාලන පසුබිම තේරුම් ගන්න මේ අවබෝධයක් නැත්නම් හරි අපහසුයි අපිට. අපහසුයි කියන්නේ අපේ රටවලට ඉදිරි ප්‍රතිපත්ති තීන්දුව ගැනීමට හරිම අමාරුවක් වෙනවා. මොකද යුද්ධයට ප්‍රතිචාර යුද්ධයේ තෙල්හිගකමට පෝරහිගකමට ප්‍රතිචාර දක්වන්න අපේ ආර්ථිකය හැදගැසුවොතින් කවදක්වත් අපිට මේ ඉදිරියේ ලැබෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න බෑ. ඒ තත්ත්වය අපි තේරුම් ගන්න ඕන. ඒකෙදී වැදගත් වෙනවා ඇමරිකාවේ මේ යුදවාදී පිළිවෙත ගෙනියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ හුදු වමනාවල විතරක් නෙවෙයි. ඒ රටේ තියෙන මේ මිලිටරි ඉන්ඩස්ට්‍රියල් කොම්ප්ලෙක්ස් නැත්නම් ඒ ඩීප් ස්ටේට් ඒගොල්ලොන්ට කොහොමද තියෙනවා ආර්ථික අතුරුන. මේ ආර්ථිකයේ නන්දුල මේ අපේ ගැඹුරට සාකච්ඡා කළ කාරණා නමුත් අදාළ බලන්න. ආර්ථික ස්වභාවයත් අද ආර්ථිකය කියන්නේ ලෝක ආර්ථිකය කියන්නේ නිෂ්පාදන ආර්ථිකයක් නෙවෙයි. මූල්‍ය ආර්ථිකයක් තියෙනවා. දැන් යුක්‍රේනයේ යුද්ධය පටන් ගත්තන් පස්සේ බටහිර රටවල තිබිච්ච තක්සේරුවක් තමයි රුසියාවට මේ යුද්ධය මාස 5ක්වත් පවත්වාගෙන යන්න බෑ. මොකද ඒගොල්ලෝ ගණන් බැලුවේ GDP දල ජාතික නිෂ්පාදනය අනුව රුසියාව ඉතාම පහත තියෙන රටක්. මේ ජර්මනිය ප්‍රංශය වගේ රටවල් පහළ. මේ රටට කොහොම යුද්ධ කරන්නේ? නමුත් රුසියාව දැන් අවුරුදු ගණනක් මේ යුද්ධ කරනවා. මොකද හේතුව රුසියානු ආර්ථිකයේ ප්‍රධාන වශයෙන් ගණන් බලලා තියෙන්නේ අර මූල්‍ය වටිනාකම උඩ විතරක් නෙවෙයි නිෂ්පාදන ආර්ථිකයක්. අද බටහිර රටවල තියෙන බොහෝ රටවල තියෙන්නේ මූල්‍ය වෙළඳපොලේ වටිනාකම උඩ තමයි දල ජාතික නිෂ්පාදනය තීන්දුව වෙන්නේ. දල ජාතික නිෂ්පාදනය ඉහළ යනවා කියන්නේ කොටස් වෙළඳපොලේ මිල ඉහළ යනවා. ඒක ධනය ඇති වෙන්නේ එතන. සැබෑවට නිෂ්පාදන ආර්ථිකයක් නැහැ. මේ ක්‍රමේ පවත්වාගෙන යන්න ඇත්තම අර කලින් වගේ මම දන්නේ මාක්ස්වාදී මේකට කොහොමද ආදේශ කරන්නේ. නමුත් මේ ක්‍රමේ මූල්‍ය වටිනාකම් උඩ තීන්දුව වෙන පෙට්‍රෝල් වල හැටියට තියෙන මූල්‍ය වටිනාකම් උඩ තීරණය වෙන ආර්ථිකයක් පවත්වාගෙන යන්න නම් මේ වගේ යුද්ධ අවශ්‍ය වෙනවා. ඒ රටවලට. ඒ නිසා මේ ගැටුම් ඇති කිරීම ඒගොල්ලොන්ගේ වෙළඳපොළ ආර්ථිකයේ මූල්‍ය වෙළඳපොළ භාණ්ඩ නිෂ්පාදන වෙළඳපොළ නෙවෙයි වැදගත් වෙලා තියෙන්නේ. අද මූල්‍ය වෙළ අද කඩා වැටෙන්නේ භාණ්ඩ නිෂ්පාදනය වඩා වැඩි වේගයකින් මූල්‍ය වෙළඳපොළ කඩා වැටෙනවා. ඒක ඒ රටවලට බලපාන බරපතල ප්‍රශ්නයක්. මොකද එලොන් මස්ක්ගේ අයගේ ධනය රඳා තියෙන නිෂ්පාදන ආර්ථිකය තාම පොඩි සුළු ප්‍රමාණයක් විශාලම ආයෝජිත මේ ස්පෙකියුලේෂන් වල තියෙන්නේ. සමපේක්ෂණය උඩ. දැන් මේ ආර්ථික ක්‍රමයේ යටතේ මේ රටවල් අතර ගැටුම් ඇති කිරීම ඒවා මේ විසඳ ගැනීමට මෙතෙක් තිබිච්ච ක්‍රමවේද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය එක්සත් ජාතීන්ගේ සංවිධානය අන්තර්ජාතික අපරාධ අධිකරණය වගේ සියල්ලම අවලංගුවට වර්තලා තියෙනවා. මොකද අවශ්‍යතාව තියෙන්නේ මූල්‍ය ආර්ථිකයේ හැසිරීම සඳහා ගැලපෙන ලෝක ක්‍රමයක්. ඒකේට අඩිතාලමක් දාන්න තමයි මම හිතන්නේ නෙතන්යාහු සහ ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වගේ යුද්ධයකට පිවිසෙන්නේ. ඒතරම දැන් මම හිතන්නේ මෙන්න මෙහෙම කාරණාවක් ඔතන අපිට කතා කරන්න සිද්ධ වෙනවා. ඒ තමයි මේ දැන් මොකද්ද අපි කියනකොට මේ මොකද්ද මේ යුද්ධය සම්බන්ධ කාරණාවේදී ඒකේ තියෙන මේ ආර්ථික සාධකය කියන එකට අමතරව සමහර වෙලාවට මේ ට්‍රම්ප් සහ නෙතන්යාහු වගේ දෙන්නෙක් වැඩ කටයුතු කරන ඒගොල්ලන්ගේ පුද්ගල විලාසය කියන එකත් මේකට සමහරවිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊටාම මම වශයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඕක හරියට අර දහන පෝෂක දේවල් සියල්ලම තියෙද්දි ගිනි පුළඟක් විතරක් අවශ්‍ය වෙනවා වගේ වැඩක් ගිනි ගන්න. මොකද පළවෙනි දෙවෙනි ලෝක යුද්ධවලත් ඔය වගේ මේ සමහර පුද්ගල බද්ධ සාධකයන් බලපාලා තිබුණා වැඩේ පටන් ගන්න. නමුත් ඒක පිටිපස්සේ තියෙන ඊට වඩා මහ විශාල ආර්ථික මේ ක්‍රියාවලියක්. ඒක තමයි තත්ත්වය. එතකොට අනික් කාරණා විදිහට මේ අපි ගත්තොත් එම මම හිතන්නේ ඔබ කතා කරා එලොන් මස්ක් ගැන. එතකොට එලොන් මස්ක් ඇතුළු මේ වෙලාවේ ඉන්න මේ සම්බන්ධයෙන් අර ග්‍රීසියේ
මේ හිටපු මුදල් ඇමතිවරයා යනිස් වර්ෆාකිස් කියනවා මේගොල්ලන්ට මේගොල්ලෝ ඇවිල්ලා ටෙක්නෝ ෆියුඩලිස්ලා කියලා. ඒ කියන්නේ තාක්ෂණික රදලවාදීන් කියලා. මොකද ඒගොල්ලෝ එයාගේ ඒ සම්බන්ධ මේ තියෙන ප්‍රවාදයක්. ඒ ප්‍රවාදය ඇතුලේ එයා පැහැදිලිවම කියමින් ඉන්නේ දැන් මේ වෙමින් තියෙන්නේ ධනවාදයේ තියෙන මේ මොකද්ද මූල්‍ය ප්‍රාග්ධනයේ තියෙන හැකියාව අවසානයේට යමින් තියෙන කාරණාව කාලයක මේ ඉන්නේ. මේක මාරු වෙන්නේ මේ තාක්ෂණික රදලවාදීන් අතටද එහෙම නැත්නම් විශාල යුද්ධයක් ඇතුලේ සිද්ධ වෙන මහා විනාශයකින් අලුතෙන් මතුවෙන මොකක් හරි සංකල්පයකටද කියන එක හෝ අපිට සම්පූර්ණයෙන්ම කතා බහ කරද්දී මේ අයින් කළා තියන්න වෙන සංඝටකයක් තමයි මේ වෙලාවේ වාමාංශිකයෝ කියන කට්ටිය. මොකද හේතුව එහෙම වාමාංශික බලවේග හෝ වාමාංශික ව්‍යාපාර හෝ ලෙනින්ගේ තේරුමෙන් තිබිච්ච මේ මොකද විප්ලවවාදී පක්ෂ හෝ පවතින්නේ නැති කාලයක නමුත් මේ ඒ වගේ කෙනෙක් හිටියා නම් ඒගොල්ලන්ට අත්‍තරම් වැඩ කරන්න පුළුවන් කාලයක් මේක. එහෙම කාලෙකුත් තියෙනවා. ඒතකොට දැන් අපි ගත්තට පස්සේ ඔන්න ඔය තත්ත්වය අරගෙන කල්පනා කරලා බැලුවාම දැන් මස්ක් වගේ කෙනෙක් එහෙම නැත්නම් මේ අර ඉන්න තාක්ෂණික මේ ධනපතියන් එහෙම නැත්නම් තාක්ෂණික රදලවාදීන් යනිස්ගේ වචන වලින් කියනවනම් දැන් ඒගොල්ලොන්ගේ තත්ත්වය සමහරවිට දැන් මෙතන මේ එන්න පුළුවන් කමක් තියෙනවද මේ ආර්ථික බලය කියන එක මූල්‍ය පද්ධති වලින් තාක්ෂණික පද්ධති වලට මාරු වීමේ හැකියාවක් තියනවාද කියන එක තව සාකච්ඡාවක් විදියට මෙතන තියෙනවා. එතකොට දැන් එතනින් අපි තව පොඩ්ඩක් එහාට ගිහිල්ලා කතා කරන්න ගියොත් එම අපිට මම හිතන්නේ දැන් අපි දැන් ලෝක මට්ටමේ තත්ත්වයන් ගැන කතා කරා. මේ දැන් මේ ලෝක වෙළඳ කිවිසුම් වල තියෙන විවිධ මේ පාර්ශවයන්ගේ පැත්තෙන් ගත්තට පස්සේ අලුතෙන් ඇමරිකානු ඩොලරයට අභියෝග කරමින් මතුවලා තියෙන විකල්ප මේ සංවිධානයම ලෝක මට්ටමේ සංවිධානය හැදමින් තියෙනවා බ්‍රික්ස් වගේ. එතකොට දැන් මේ වගේ යුද්ධ තත්ත්වයක් ඇතුලේ අපිට හරියට ඍජුව පුරෝකතනය කරන්න බැරි වුණත් මේ වගේ ආයතන වලට මොන වගේ තත්ත්වයක් එනවා කියලාද ඔබගේ අදහස සාමාන්‍යයෙන්? ඇත්තෙන්ම මම හිතන්නේ කලින් තිබුණේ මේ ලෝකයේ විදේශීය ගනුදෙනුවලදී එකම ප්‍රධාන ඒකකය වුණේ ඩොලර්. ඊට අමතරව යුරෝ වගේ ඒවා යෙදුණා. නමුත් මේක මේ ඒ පෙට්‍රෝ ඇමරිකාවේ මුදල් ලේඛකයේ ඩොලර් උනාට විදේශීය ගනුදෙනු සඳහා වැඩි වශයෙන් යොදා ගැනීම මත තමයි ඇමරිකාව තුල මේ ඩොලර් ගනුදෙනු වල ආර්ථික වටිනාකමක් සමාජ වෙනවා. මොකද ඇමරිකාවේ වැසියන්ට හැකියාව තිබුණා ඩොලර් වලින් ලෝකේ ඕනම රටක බඩුවක් ගන්න. මේ නිසා මේ ඩොලර් හැඳුවා ඇමරිකාවෙන් පිටත සංසරණය වෙන ඩොලර් හැඳින්වීම පෙට්‍රෝ ඩොලර්ස් කියලා. මේක ඇත්තම එක අධිරාජ්‍යවාදී ග්‍රහණයට ලෝකෙම හසු කිරීමේ අත්සයි. මීට විකල්ප වශයෙන් වෙනත් රටවලට මේ වෙළඳා ගනුදෙනුවලදී දිගින් දිගටම මේ අවාසි වෙච්ච රටවල් තියෙන කරා උන්ට උන්ගේ නිෂ්පාදන වලට උන්ගේ ආර්ථිකයට නිසි වටිනාකම ඩොලර් වලින් ලැබෙන්නේ. ඒ නිසා වෙනම මුදල් ලේඛක විදේශීය ගනුදෙනුවලදී පාවිච්චි කරනවා. ඒ නිසා තමයි බ්‍රික්ස් වගේ ආයතන මේ විශේෂයෙන් චීනයට ඔක හොඳින් දකින්නට ලැබුණා. මොකද චීනයේ නැගීන ආර්ථික බලවතෙක් හැටියට ලෝකයේ දෙවෙන විශාල ආර්ථික බවට පත් වෙලා තියෙන චීනයට ඩොලර් ගනුදෙනු වල තියෙන ඩොලර් තුنين විශාල අවාසයක් සිද්ධ වෙනවා කියන්නේ. මේ චීනයට විතරක් නෙවෙයි පස්සේ රුසියාවටත් ඒක නේද. අනිත් බ්‍රික්ස් කියන රටවල් බ්‍රසීලිය වගේ රටවලට මේක දැන් මේ නිසා තමයි අප්‍රිකාව ඉන්දියාව ඒ රටවල් වලටත් මේක දැනනවා. ඒකේ ප්‍රධාන රටවල්. ඒ රටවලට දැන් මේ පවතින ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනු වලදී ඒ රටවලට වාසියක් අවශ්‍යයක් සිද්ධ වෙනවා. මේ ක්‍රමයේ වෙනස් කරා මේ අවාසය වීමේ අවශ්‍ය කිරීමේ හැකියාව තියෙන මුදල් ඒකකයකට. ඒ දැනසා ඩොලර් වලින් මිදිලා වෙනත් පොදු මුදල් ඒකකයක් හෝ හුවමාරු ආර්ථිකයකට යා යුතුයි කියන පදනම උඩ තමයි බ්‍රික්ස් වගේ ආයතන ඇතුළේ. ඇත්ත වශයෙන්ම ලෝකේ දැනට තියෙන මේ පෙට්‍රෝල් ඩොලර් වල තියෙන ආධිපත්‍යය අධිරාජ්‍ය බිඳ වැටීම සඳහා වෙන මුදල් ඒකක එකක් විතරයි බ්‍රික්ස් වගේ සංවිධාන එකක් නෙවෙයි සමහර සංවිධාන රාශියක් තියෙන්න පුළුවන්. මොකද දැනටමත් ඒ පිවිසුම අරන් තියෙනවා. මේ සඳහා මේවා සාර්ථක වෙන්න මේ රටවල ආර්ථික දැක්මෙත් බරපතල වෙනස්කම් විය යුතුයි. මොකද අපේ රටේ වුණත් අර
දැනට ඉන්න ප්‍රධාන පෙළේ විද්‍යාඥයෝ ආර්ථික විද්‍යාඥයෝ සියල්ලම පුහුණු කරලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයෙන් හෝ ලෝක බැංකුවෙන්. ඔවුන්ගේ ආර්ථික දර්ශනය ඒ ආයතනවල නැත්නම් ඒ නිසාම ඇමරිකාවෙන ආර්ථිකයේ දර්ශනය තමයි මේ අපේ ආර්ථික විද්‍යාඥයෝ ගුරුකොට සලකන්නේ. දැන් ඒ දැක්මත් ඉස්සරහට වෙනස් විය යුතුයි. නැත්නම් ලංකාව වගේ රටවලට මොකද දැනට තියෙන තත්ත්වය ඉන්දියාවත් එක්ක ඇමරිකාව එක්තරා ආකාරයේ සුහද ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්තිය කරනවා. නමුත් ඉන්දියාව ඇමරිකාවේ ආර්ථිකයට අභියෝගයක් වෙන විදිය දැනගත්ත ගමන් ඔක වෙනස් වෙන්න පුළුවන්. මොකද ඒක හොඳ නිදර්ශනය චීනයේ ආර්ථිකය වර්ධනයේට ඇමරිකාව හිතාමතාම ආධාර කරා අනුබල දුන්නා. මොකද රුසියාවට අභියෝගයක් වශයෙන්. නමුත් ඊට පස්සේ ඒ ආර්ථිකයේ සවිශක්තිමත්ව නැගෙනකොට ඒකට ගහන්න විරුද්ධ වෙනවා. ඒක ඇමරිකාවටත් මේ ඉන්දියාවටත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අපේ වගේ කුඩා රටවල ආර්ථිකයේ දැක්මක් ගොඩනගා ගන්න නැතුව මැද පෙරදිග අද තියෙන අර්බුදේ වගේ ඒවට හෝ ඉදිරියේදී ඇති වෙකේ අර්බුද වලට මේ මුණ දෙන්නත් බෑ. විශේෂයෙන් අපේ ආර්ථික දැක්ම අපි හිතනවා දැන් මේ අපේ ප්‍රධාන අපනයනය මුල් කොටගත්ත ආර්ථිකය කරන මොකද අපනයන කරොත් අපිට විදේශීය ආදායම් ලැබෙනවා. විදේශීය ආදායම් ලැබුණාන් පස්සේ අපිට ඕන දේවල් මිලදී ගන්න. අද තියෙන මේ තෙල් ප්‍රශ්නේ මම හිතන්නේ දැන් 22 තිබිච්ච තෙල් ප්‍රශ්නයට වැඩිය අද බරපතල මොකද විශාල වාහන සංඛ්‍යාවක් අද තියෙනවා. මොටරසයිකල් විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ මොටරසයිකලයක් ගෙන්නන සල්ලි තියෙන නිසා අපේ ආර්ථික විද්‍යාඥයෝ උපදෙස් දුන්නා කමන්නේ අපේ විදේශ විනිමය තියෙනවා. මේක අපිට වරදන ඒ වාහන ආනයනය ඉඩ දෙන්න කියලා. නමුත් වාහන විතරක් නෙවෙයි ඒවට අවශ්‍ය තෙලුත් ආනයනය කරන්න. අද වෙලා තියෙන තෙල් ආනයනය කරන්න තැනකුත් නැහැ. මොකද විශාල අර්බුද රටේ ආර්ථික මිනිසුන් තුළ අසහනය වැඩි වෙනවා. ඒ නිසා අපේ ආර්ථික දැක්මත් වෙනස් කරගැනීමේ අවස්ථාවක් කියලා මම දකිනවා මේ අර්බුදේ. ඔව් මම හිතන්නේ මේ තව එක කාරණා ඇත්තටම අපි ඊළඟට කතා කරන්න හිටියේ මෙන්න මේ කාරණාව. ඒ කියන්නේ මේ අර්බුදේ රටට බලපාන්නේ කොහොමද කියන එක මෙතන අපි කතා කරපු එකේ පොඩි එක කාරණාවක් අත්‍තරම අමතකුණා කතා කරන්න. දැන් මේ අපි කිව්වනේ මේ මොකද පෙට්‍රෝ ඩොලර් එකයි අනිකුත් මේ මොකද මූල්‍ය එකකයි අතරේ තියෙන මේ පොඩි නෙමෙයි විශාල ගැටුමක් තියෙනවා. සහ කවුද අධිපත්‍යයට එන්නේ කියන එක සම්බන්ධ මේ පැහැදිලි සටනක් තියෙනවා. ඕක උඩින් තව එකක් තියෙනවා. ඒ තමයි ක්‍රිප්ටෝ කරන්සි එක. දැන් මේ ක්‍රිප්ටෝ කරන්සි ඇතුළු ඒ කාරණා ටික මේ ගෙනියන්නේ මේ ඔය කියපු අර යනිස් කියපු මේ කවුද මේ තාක්ෂණික ප්‍රදලවාදියෝ ටික. ඒතකොට දැන් ඒක නිසාම තමයි අර මේක දැන් මේ අන්ත තුනෙන් කෝකට යයිද කියලා වගේ එකක් හිතාගන්න බැරි මට්ටමක මේ තියෙනවා කියන සාකච්ඡා වෙන්නේ. අපි එතනින් පොඩ්ඩක් ගියොත් මේ ලංකාවට ඇතුළු වුණොත් ආපහු සැරයක්. ඒ කියන්නේ අපි අතරම සවිස්තරාත්මකව කතා කරේ මේ ලෝක මට්ටමේ තත්ත්වය ගැන. ඒකට අපි මෙහි තත්ත්වය ගැන කතා කරොත් මම හිතන්නේ මේ අපිට මුණ දෙන්න වෙන මූලික කාරණාවක් තියෙනවා. ඔබ මම හිතන්නේ මේ ඊටම නිවැරදිව කියපු කාරණාව තමයි මේ අපේ රට අපනයන අභිමුඛ රටක්. එතකොට අපේ අපනයනයන් විදියට ගත්තට පස්සේ අපි ඉස්සර මේ මොකද්ද අපේ පරිසරයේ පොතේ ඉගෙන ගන්න තේ රබර් පොල් විතරක් නෙමෙයි. අපි අපනයනයන් විශාල ප්‍රමාණයක් කරනවා. එතකොට ඒ අපනයනයන් වල ප්‍රධාන අපනයනයක් බවට පත් වෙලා තියෙනවා අපේ මේ ශ්‍රමය විකුණලා හම්බෙන මේ මොකද්ද මේ රෙමිටන්සස් එහෙමත් නැත්නම් අපි කියනවා සම්ප්‍රේෂණයන්. එතකොට මේ සම්ප්‍රේෂණයන් කියන්නේ එක ප්‍රධාන ආදායමක් අපේ රටේ තියෙන. විශේෂයෙන් ඒ සම්ප්‍රේෂණයන් වලට අපි ආයෝජනය කරලා තියෙන ප්‍රමාණය ඊටම අඩුයි. නමුත් අපිට හම්බෙන ප්‍රතිඵලය ඊට විශාලයි ඒකේ. ඊළඟට අපිට තියෙනවා මේ සංචාරක කර්මාන්තය කියන එක. සංචාරක කර්මාන්තය ගැන විවිධ මේ මතභේදයන් තියෙනවා. එකක් තමයි අර කරන ආයෝජනයට ලැබෙන ප්‍රතිඵලය ඊටම විශාල එකක් නෙමෙයි කියන එක. මේ සමහර වෙලාවට විශාල ආනයනයන් ප්‍රමාණයකුත් අපිට කරන්න වෙනවා කියන එක. නමුත් අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අපේ තියෙන තවත් ප්‍රධාන අනිත් ආනයනයන් විදිහට ගත්තොත් ඒ කියන්නේ කාර්මික ආනයනයන් තමයි ඊට පස්සේ තියෙන්නේ. ඒ කියන්නේ රෙදිපිලි සහ නිමියඳුම් කියන කාරණාව. ඊට පස්සේ එනවා දැන් අර අපි දවස්වල ඉගෙන ගත්ත තේ රබර් පොල් කියන එක. මේවා ඇවිල්ලා තියෙන දැන් 4 වෙනි කැටගරියට වැටලා තියෙන්නේ. ඊට වඩා විශාල මේ ආදායම් ලබන තවත් අංශයන් අපිට තියෙන නිසා අර තුන. එතකොට දැන් අපි ගත්තොත් මේ වගේ යුද මොහොතක විශේෂයෙන් දැන් තෙල් ටික නැති වෙනවා කියන එක ගත්තට පස්සේ මේ හැම දෙයකටම බලපාන්න පුළුවන්කම තියෙනවා. එකක් අපි ගත්තොත් මේ ඔය මොකද්ද මැද පෙරදිග කලාපයේ අපේ රටේ ලක්ෂයකට වඩා වැඩි පිරිසක් මේ සේවයේ යෙදিলা ඉන්නවා. විශේෂයෙන්
අපි ගත්තොත් එම එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය පැත්තෙන් ගත්තට පස්සේ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඊශ්‍රායලයේ 28000ක පිරිසක් සේවය කරනවා. ඊට පස්සේ ඉරානයේ ඉරාකයේ වගේ රටවල් වල ඉස්සර ඇත්තටම ලොකු ප්‍රමාණයක් පිරිසක් සේවය කරා. මම හිතන්නේ 1991 වගේ පස්සේ ඒ පිරිස් අයින් වුණා. මොකද එහෙ යුද්ධ විශාල ප්‍රමාණයක් සිද්ධ වෙච්ච ඉඳලා එහෙ නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් යුරෝපයේ ඇතුළු ඕස්ට්‍රේලියාව, යුරෝපයේ, ඇමරිකාව වගේ රටවල් වලත් අපේ මේ සංක්‍රමණික වෙච්ච අපේ අය හිටියට එහෙන් ලැබෙන මුදල් ප්‍රමාණය අඩුයි. මොකද හේතුව පෞල් පිටින් ගිහිල්ලා ඒ සංක්‍රමණය වෙලා ඉන්න බොහෝ විට හෝ යම් ආර්ථික හැකියාවක් තියෙන පිරිස් වල අයගේ පෞල් නිසා ඒ පැත්තට ගිහිල්ලා ඉන්නේ. නමුත් මේ ආර්ථික හැකියාව අඩු මේ ශ්‍රමය විතරක් විකුණන්න ගිය පිරිසක් තමයි අතන ඉන්නේ. ඒකෙන් තමයි විශාලම මේ රෙමිටන්ස් එකේ එහෙම නැත්නම් සංප්‍රේෂණ ප්‍රමාණය අපිට ලැබෙන්නේ. ඒක දෙවෙනි කාරණාව විදිහට අපි ගත්තොත් මේ සංචාරක කර්මාන්තය කියන එකට පැහැදිලිම ප්‍රශ්නයක් එන්න පුළුවන්කම තියෙනවා. ලෝක මට්ටමෙන්ම මේ මොකද්ද ඉන්ධන නැතිවීම කියන කාරණාව ඇතුළේ මොකද 120ක ඉන්ධන සැපයුම නැවැත්තුවා කියනකොටම අපි දැනගන්න ඕනේ ලෝක මට්ටමේ 100%ක් තියෙන ඉන්ධන සැපයුමෙන් කොච්චර ප්‍රමාණයක් පරිහරණය කරනවද නිෂ්පාදනය සඳහා කොච්චර ප්‍රමාණයක් පරිහරණය කරනවද ප්‍රවාහනය සඳහා තව කොච්චර ප්‍රමාණයක් සංචාරක කටයුතු සඳහා වෙනවද කියලා. එතකොට දැන් චීනය වගේ රටක් ගත්තොත් ඉන්දියාව වගේ රටක් ගත්තොත් මහා පරිමාණ නිෂ්පාදනයන් කරන රටවල් ඇමරිකාව වුණත් මේ රටවල් ලෝක තෙල් පරිභෝජනයෙන් ඒ සඳහා වෙන් කරන ප්‍රමාණය කීයටවත් අඩු කරන්න සූදානම් නැහැ. බොහෝ විට වදින්න ඉඩකඩ තියෙන්නේ සංචාරය කිරීම සහ බඩු ප්‍රවාහනය සඳහා යන ඉන්ධන. සහ විශේෂයෙන් ඉන්ධන අවශ්‍ය වෙනවා. දැන් මේ බෝම්බ දාන්න අරවට මේවට සහ මිසයිල් ටික යවන්න මේ හැම එකක්ම ඉන්ධනනේ. අන්තිමට ගත්තට පස්සේ එතකොට දැන් ඉන්ධන පාවිච්චි කිරීමේ මේ මොකද්ද ඒකට කියන්නේ ඉලක්ක එහෙම නැත්නම් නාභිගත කිරීම මාරු වෙලා තියෙන්නේ මේ වෙලාවේ. ඒතර ඒ තත්ත්වය ඇතුලේ බලපාන්න පුළුවන්කම තියෙනවා ඔය කියන සංචාරක කර්මාන්තෙට. එතනින් එහාට අපි කල්පනා කරොත් රෙදිපිලි ඇතුළු අපේ අපනයනයන් සම්බන්ධවත් මේ ගැටලුවම තියෙනවා. මේ සම්බන්ධයෙන් මේ ඔබේ අදහස පොඩ්ඩක් දැනගන්න කැමතියි. ඇත්තම මම ඒ ගැන විශේෂ අධ්‍යයනයක් කළා නැහැ. නමුත් පොදුවේ මගේ හැඟීමක් තියෙන මේ ආර්ථික කළමනාක ආර්ථික කියන්නේ අපිට අවශ්‍ය අපි නිපදවන්නේ කා සඳහාද කුමකටද කියන එක. දැන් අපි නිෂ්පාදනය විදේශීය රටවල උවමනාව සඳහා නිෂ්පාදනය කරනකොට සාමාන්‍ය මිනිස් ඉතිහාසයේ ආරම්භයේ ඉඳලා බාණ්ඩු හොමාරුව වෙළඳ ගනුදෙනු වෙලා තියෙනවා. නමුත් ඒ කිසි අවස්ථාවක ඒ සමාජයේ ප්‍රධානම කාර්ය වුණේ නැහැ මේ වෙළඳාම කියන එක. බාණ්ඩු හොමා විකිණීමේ කියන එක. නම් යම් ප්‍රමාණයකට ඒවල තියෙන එක අවශ්‍ය ශිෂ්ටාචාරය පවත්වාගෙන සඳහා අවශ්‍යයි. නමුත් අද ඒක වෙලා දෙන්නේ සම්පූර්ණ අපනයනය සඳහාම නිෂ්පාදනය කිරීම නිසා වැදගත් දේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය නේ රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය නොසලකා හැරලා තියෙනවා. අද අපේ රටේ සමහර භාණ්ඩ සමහර කෘෂිකාර්මික භාණ්ඩ අපනයනය සඳහා නිෂ්පාදනය කිරීම ප්‍රයෝජන විශාල ලාභ ගෙන දෙනවා. නමුත් මිනිසුන්ගේ දරිද්‍රතාවයට මොකද? අපේ රටේ දරිද්‍රතාව 24%ක් 25%කට ආසන 4කට ආසන සංඛ්‍යාවකට හරියට මේ පෝෂණීය ආහාර වේලක් නැහැ. එහෙම තියෙද්දී අපේ රටේ මාළු යුරෝපයට යවනවා නම් යුරෝපයට යවනවා නම් අපේ රටේ ආර්ථිකයට තියෙන හයිය මොකද? අපේ ජාතියට මේ අපේ සමස්තයකට රටට තියෙන හයිය මොකද? ඒ පිටරට වලදාම මුල් කරගෙන ඉපදීමෙන් මුදල් ලැබේවි. නමුත් මිනිස්සුන්ගේ පෝෂණ තත්ත්වයේ දිනුවයි. ඒකෙන් පේන්නේ ආර්ථිකයක් මේ කළමනාකරණය කිරීමේදී වැදගත් වෙන රටේ ජනතාවගේ අවශ්‍යතාවයන්. මම හිතන්නේ ඔබ සැලකිල්ලකට දාත අපේ රටේ ආර්ථිකය දියුණු කරන්න තව හුඟක් දේවල් තියෙනවා. මේ බොහෝ ආර්ථික කෘෂි ආර්ථික විද්‍යාඥයන් පවසන කාරණයක් තමයි අපේ රටේ වී ප්‍රධාන වශයෙන් වී වගාව මුල් වගාව. නමුත් වී වගාවේ ඊටාම නොදියුණු තත්ත්වයක පවතිනවා කියලා. එකක් විද්‍යාත්මක ක්‍රම භාවිතා කරන්නේ. අන්තිම අපි හිතනවා වතුරෙන් පමණක් වී වගාව කරන්න පස සංරක්ෂණය කරන්නේ ඕන. ඒ නිසා කෘෂි විද්‍යාඥයෝ පැහැදිලිව පෙන්වා දෙලා තියෙනවා අපි දැනට භාවිතා කරන වතුර ප්‍රමාණයෙන් අඩක්. ඒ වතුර වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න වතුර ලීටර් 5000ක්
ආසන්න ප්‍රමාණයක් අපි වැය කරනවා. නමුත් ඔය වෙනස් රටවල මේ වතුරේ ලීටර් 2500 ඒ කියන්නේ ඒ ප්‍රමාණය අඩකින් මේ නිෂ්පාදනය මීට වඩා වැඩි නිෂ්පාදනය. ඉතින් අපේ රටේ දියුණු කරන්න අපේ විද්‍යාඥයෝ දැන්ම යොමු කරන විශාල ක්ෂේත්‍ර තියෙන මේ අපනයන බාල නිෂ්පාදනය කෘෂි මේ සංචාර කර්මාන්තය සඳහා යොමු කරනට වැඩිය අපේ සම්පත් එහෙම යොදු කරනවා නම් අපේ ශ්‍රමිකයෝ විශේෂයෙන්ම ගම්වල දුප්පත් අවම ජීවන මට්ටමක් පවතින පවුල් වල අය තමයි වැඩි වශයෙන්ම මැද පෙරදිග රස්සාවලට ගිහලා තින්නේ. මේවා ඒ රස්සාවලට ගිහලා ඩොලර් ලැබෙන එක ඇත්ත. නමුත් අපිට ලැබෙන සම්පත මිනිස් සම්පත ඒ නිසා වෙන පවුල් වල දූ දරුවෝ අතරමං වෙන එක උන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන උන්ගේ සෞඛ්‍ය පිරිහෙන ඒවා අපි ගණන් බලන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ අපේ සැබෑවටම නම් අපි විශේෂයෙන් කතා කර යුතු දෙයක් වෙන්නේ සාකච්ඡාවට ලක් ව යුතු කාරණයක් වෙන්නේ අපේ ආර්ථිකය හැඩගස්වන්න අලුතෙන් හිතන්න අපිට පුළුවන්ද? ඒ සඳහා පිවිසුමක් අපිට තියෙනවද? ඒ සඳහා දැක්මක් අපිට ඇති කරගන්නේ කොහොමද කියන කාරණේ ඉතින් මේ මැද පෙරදිග තෙල් අරබු උදෙන් අපිට එකක් තෙල් දාලා වුණා අනිත් එක ඒ රටවල යන සම්ප්‍රේෂණය නැතුණා. ඒ නිසා මේ ක්‍රම වල මුල දෙන්න නම් අපිට තියෙන දීර්ඝකාලීන ආර්ථික වැඩපිළිවෙල ආර්ථික දැක්ම මොකක්ද කියන එක නැවතත් අපි දේශපාලන ශාස්ත්‍රීය සාකච්ඡාවට ලක් යුතු කාරණයක් ඇටියට මම දකිනවා. ඔව් මම හිතන්නේ මේ ඒක ඊටාම හොඳ ප්‍රවිෂ්ටයක්. මොකද හේතුව අපි ගත්තොත් එම දැන් අපි ගොඩාක් කතා කරනවානේ මේ දූෂණය ගැන. දූෂණය ගැන කතා කරපුවාම තියෙන අපිට පේන දූෂණය කියලා කියන්නේ කවුරු හරි සල්ලි ටිකක් සාක්කුවට දාගන්න එක හරි කොමිස් ගන්න එක හරි ඕය කැල්ල. හැබැයි නිකන් හිතලා බලුවොත් අපි මීට අවුරුදු 40කට විතර ඉස්සෙල්ලා අපේ රටේ තෙල් ප්‍රවාහනය කරේ කොහොමද කියන එක ඒකට පාවිච්චි කරේ දුම්රිය. ඒ තිබිච්ච අණු ඩිපෝ වල ඉඳන් තමයි බවුසර් වලින් බෙදුවේ. ඒතකොට මේක ඇතුලේ තෙල් ප්‍රවාහනය සම්බන්ධයෙන් වැය වෙන ඉන්ධන ප්‍රමාණය ඉතාම අවමයි. මේ පොඩි කාරණා. හැබැයි දැන් කොළඹ ඉඳලා නුවර එළියට යාපනයට හැමතැනටම බවුසර් යනවා. මේකත් දූෂණයක්. මේකත් දූෂණයක්. මේකේ තියෙන දූෂණයකුත් තියෙනවා. අන්තිම ආර්ථිකයේ දැක්මේ තියෙන බරපතල මොකද මේ හරියටම හරි. ඒ කියන්නේ ආර්ථික දැක්ම කියන එක ඇතුළෙමත් දූෂණය කියන එක හදන්න පුළුවන්. එතකොට අන්නේ කාරණා වලට අපි මේ දැන් මේ අර්බුදය කියන එක පාවිච්චි කළා හෝ පැමිණෙනවා නම් ඊටාම වැදගත් කියන එක තමයි මම හිතන්නේ මේ ඔව් අර ඔබ කිව්වානේ දැන් බලන්න මේ හම්බන්තොටේ ඉඳලා ලොරියක් මේ බවුසරයක් කොළොන්නාවට තෙල් ගන්න එනවයි කියන්නේ තෙල් ගෑන ඒ බවුසරයට වෙන වියදම විතරක් නෙවෙයි රියදුරාට ඉන්ධන වලට වෙන වියද ටයර් වලට වෙන වියද මාර්ගයට මාර්ග අවහිරේ බෙලියත්තට වෙනකන් දුම්රිය මාර්ගයක් තියෙද්දි ඒ බවුසරක එහෙම වුණා නම් මේ කොළඹට එන්න ඕනේ නැහැ මාර්ග තදබදයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් වැරදි ආර්ථික කළමනාකරණයක් නැති නිසා අද මේ විශාල වාහන තදබදය. ඉතින් පරිසරය අපි කතා කරන්න අමතක වෙච්ච දෙයක් තමයි පරිසරය විනාශ වීම නිසා සියල්ලෝසෙන් අප දිට්වා සොලිසොලගේ බැටකාපු අපිට මේ සැලකිලිට ගත යුතු කාරණා. මම හිතන්නේ අන්තිමටම අපිට කතා කරන්න තියෙන්නේ අර කියනවා last but not the least කියලා. ඒ කියන්නේ මේ අවශ්‍යතාවය මේ කියන්නේ වැදගත්ම මේ මාතෘකාවක්. ඊටාම කෙටියෙන් හෝ මේ ඔබට පුළුවන් ද සඳහන් කරන්න දැන් මේ යුද්ධයක් කියලා කියන්නේ පරිසරය ගණන් ගන්න නැතුව කරන වැඩන්නේ. ඒතකොට ඒකත් එක්ක ලෝක මට්ටමින් සහ දේශීය මට්ටමින් අපි ගත්තොත් මොකද අපිට තාම දැන් ඉන්දියාවේ මේ මොනවාද මේ පිදුරු පිච්චුවාම මෙහෙ මේ කට්ටියට උස්ම ගන්න බෑනේ ලංකාවේ. ඒකට ඒකින්ද ලංකාව ගැන කතා කරන්න දෙයක් නැහැ. ඇත්තටම අර වගේ තත්ත්වයක් ආවොත් නමුත් අපි ඊටාම කෙටියෙන් හෝ පරිසරයට සිද්ධ වෙන්නේ මොන වගේ තත්ත්වයක්ද? මොකද පරිසරය කියන්නේත් වෙනම විශාල ප්‍රශ්නයක්. මේ සියලුම දේවල් කිරීම සඳහා මේ හොඳ පරිසරයක් තියෙනට අවශ්‍යයි ජීවත් වෙන්න මිනිසුන්ට. ඒක නැති කරාට පස්සේ මම හිතන්නේ ලොකු කාලයක් කට්ටිය කාටවත් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. මේ න්‍යෂ්ටික යුද්ධයක තියෙන ප්‍රධාන ප්‍රශ්නේ බවට පත් වෙන්නේ බෝම්බ පිපුරේ නැති පැති වල ඉන්න අයටත් හුස්ම ගන්න බැරුව මැරෙන්න වෙන එක. ඒ නිසා මේ ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස පොඩ්ඩක් දක්වන්න. ඇත්තටම මේ යුද්ධයට පිවිසෙච්ච ප්‍රධාන පාර්ශ්වයන් පරිසරය ගැන අබමල් රේණුවකවත් තැකීම නැති වෙච්ච පේනවා. එකක් නෙතන්යාහු ගාසා තීරයේ කරපු විනාශය පරිසරයේ සම්පූර්ණ විනාශය. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් පරිසර සම්මුතියෙන් ඇමරිකාව වත් කරගත්තා. කාබන් ඩයොක්සයිඩ් මුදා හැරීම පිළිබඳ ඒවා මිත්‍යා මත හැටියට එයා බැහැර කරලා තියෙන නිසා පරිසරයේ නොසැලකීමත් මේ යුදවාදීන්ගේ ප්‍රතිපත්තියක් කරලා තියෙනවා. ඒක දැන් ඉරානයේ
තෙල් මධ්‍යස්ථාන වල පහර දුන්නන් පස්සේ නිකුත් වෙන මේ වායු දූෂිත වායු ඉරානයට විතරක් නෙවෙයි ඇෆ්ගනිස්තානයට පාකිස්තානයට වගේ රටවල විතරක් නෙවෙයි අපේ රටටත් බලපාන බුල සමස්ත ලෝකීය ගෝලීය දේශගුණයට කාලගුණයට බලපාන තත්ත්වයක් වෙන්න පුළුවන් මේ පරිසර හානිය. ආදිලම මේ එවරස්ට් ප්‍රදේශය වෙන හිමාලයට සහ හින්දුකුෂ් කඳු වැටිය කියලා කියන්නේ විශාල මේ මොනවාද වතුර ප්‍රමාණයක් රඳවගෙන ඉන්න තැනක් මේ අයිස් විදියට. මේවට පවා විශාල බලපෑමක් වෙන්න පුළුවන්. ෆ්‍රෙෂ් වෝටර්. පරිසරය ගැන මේ දක්වන නොසැලකිල්ලම තමයි යුද්ධයකට යෑමට පරිසරය ගණන් ගන්න නැති. පරිසර අවදානම නොතකා තමයි යුද්ධයට යන්නේ. මොකද ඒ කරන පරිසර සඳහන් කරා මේ මිසයිල් භාවිත සඳහා දහනය කරන ඉන්ධන වායු ගෝලයට සම්පූර්ණ එකතු වෙලා ඒවා. එතකොට මේවා දීර්ඝ කාලීන වශයෙන් ලෝකේ සමස්ත ලෝකයටම බලපාන ගැටලු වෙනවා. එකක් අපේ සෞඛ්‍යයට අනිත් එක ඔය දිට්වා අපිට අත්දැකීම් තියෙනවා. මම අතකදී දිට්වා සුළුසුලඟ වගේ ඒවා කලින් සුළුසුලඟ වගේ ඒවා ලංකාවට ආවා වරින් වර දැන්. නමුත් මේ වගේ බරපතල විනාශ සිද්ධ වුණේ නැහැ. ඔය එක පැය විනාඩි ගණන් නැත්නම් පැයක් වගේ කෙටි කාලයක මුළු අවුරුද්දකම වහින වැහි ප්‍රමාණය වැටුණා. ඒ නිසා මුළු පළාතවල සෝදපාල වුණා. ඉතින් පරිසර හානියත් මේ වගේ වැරදි ආර්ථික කළමනාකරණය හා වැරදි දේශපාලන තීන්දුවල ප්‍රතිඵල හැටියට පේනවා. මේවා ගැන සැලකිල්ලක් දක්වන්නේ නැතිනි අයගේ මිනිසුන්ගේ අභිවෘද්ධිය හිතයි කියලා අපිට හිතන්න බෑ. ඇත්තම සැබෑවටම මේ වගේ යුද්ධයට හා ප්‍රචණ්ඩත්වයට විරුද්ධ වීමේ අරමුණක් වෙන්නේ අපි පරිසරය රැක ගැනීම, ඒ තුලින් ජීවිතය රැක ගැනීම, ජීවිතේ වඩාත් යහපත් තැනක් කිරීමේ උවමනාවක් පෙන්වන අරගලක්. දැන් අද මේ යුද්ධයේදී දැම පැහැදිලිලා තියෙනවා පරිසරය ගණන් ගන්න නැහැ. පරිසරයේ කිසිම තැකීමක් නැතුව විශාල හානි සිද්ධ කරනවා. විශාල හානි සිද්ධ වෙන්නේ දේපල වලට විතරක් නෙවෙයි දේශ ගුණයටත් ඒ හානි සිද්ධ වෙනවා. එය මුළු ලෝකෙටම බලපාන කාරණයක් වෙනවා. යුද්ධයට විරුද්ධ වීම, සාමය අපේක්ෂා කිරීම, යහපත් ජීවන තත්ත්වයක් අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන සියලු දෙනාගේම පැතුම වෙන්න ඕනේ කියලා තමයි මම දකින්නේ. මම හිතන්නේ මේ ඇත්තටම මේ කාරණාව හරි අපි කතා කරන්න ගියේ මැද පෙරදිග යුද්ධය ගැන. නමුත් අපිට කතා කරන්න උනා සෑහෙන විශාල මේ වපසරී එක කාරණා ගැන. මොකද මේවා ඔක්කොම එකකට එකක් සම්බන්ධයි. ඒ නිසා මේ එක සිදුවීමක් කොයිතරම් විශාල මේ වෙනසක් ලෝකේ කරන්න පුළුවන්ද කියන කාරණාව යම් ප්‍රමාණයකට අපිට කතා කරන්න පුළුවන් නම් මොකද මේ කතා කරලා එහෙම මේ පැයකින් දෙකකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ කෙසේ වෙතත් අපි බලමු ඉදිරියේදී මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියන එක. අපිට මේ මොකද්ද න්‍යෂ්ටික යුද්ධය දිහා කන්දක් උඩට වෙලා බලන් ඉන්න වෙයිද? මේ එහෙමත් නැත්නම් මේ තියෙන යුද්ධ නවත්තලා මේ තත්ත්වයන් අලුත් කරන මේ වඩා හොඳ වඩා සාධාරණ සමාජ පරිසරයකට යන්න පුළුවන් වේද කියන එක අපේ අතේමයි තියෙන්නේ මේ රටේ සහ මේ ලෝකේ ඉන්න ජනගහනයේ විදියට. ඉතින් අපි අදට මේ සාකච්ඡාව අවසන් කරමු.